අනේ අයියේ ඇයි මට මෙහෙම කරන්නේ මගෙන් වැරැද්දක් වුණාද කියන්නකෝ. දිනු ඇස්වල කඳුළු පුරවන්න ඇහුවේ නිදෝෂගේ වෙනස්වීම දරන්නෙම බැරුව. බොරුවට අඬන්න එපා දිනූකා. බලනවා මිනිස්සුත් බලනවා. නිදෝෂ කේන්තියෙන් කිව්වේ කෙල්ලගේ අත මිරිකලා. අනේ අයියේ ඔහොම කියන්න එපා. මට දුකයිනේ. කවදාවත් ඔයා මට ඔහොම කතා කරලා නෑ. තාමසේ දැන් ඔය අඬන එක නැවැත්තුවේ නැත්නම් මං යනවා යන්න. අනේ එපා. ඉන්න මං අඬන්නේ. කෙල්ල ඉක්මනටම කඳුළු පිහද ගත්තා. දැන් කියන්න සිදු මහත්තයෝ මොකද්ද මගෙන් වුණ වැරැද්ද? ඔයා ඇයි ඉස්සර වගේ නැත්තේ මගේ අයියේ? මං ඉස්සර වගේම තමයි. ඒත් තමුසෙනේ මට ආදරේ නැත්තේ. ඒකනේ මං ඉල්ලන දෙයක් මට දෙන්න බැරි. අනේ එහෙම නෑ සිදු මහත්තයෝ ඔයාට දෙන්න බැරි දෙයක් මට තියෙනවද? ඒත් කවදා හරි අපි මැරි කරපු දවසක පිරිසිදු කෙල්ලෙක් විදිහට මට ඔයා ළඟට එන්නයි ඕනේ. මං දන්නවා. ඒත් තමුසේ එහෙම කියන්නේ මාව විශ්වාස නැති හින්දානේ. නෑ සුද්දා මට විශ්වාසයි ඔයාව. අම්මටයි තාත්තටයි පස්සේ මට විශ්වාස කරන්න පුළුවන් එකම කෙනා ඔයා. කෙල්ලගේ හිතේ තියෙන ආදරේ කොල්ලට දැනෙනවා. බොරු කියන්න එපා දිනෝ මටත් හැඟීම් දැනීම් තියෙනවා. ආදරේ කරන කෙල්ල ගාව සිල් රකින්න මං රහත් වෙලා නෑ. ඔයාට මාව විශ්වාස නැති එකයි මෙතන ප්‍රශ්නේ. තවත් මේ ගැන කතා කරන එකේ තේරුමක් නෑ. අනේ සුදු අයියේ එහෙම කියන්න එපා. ඔයා මාව තේරුම් ගන්නේ නෑ අයියේ. කෙල්ලගේ ඇස්වල ආයෙම කඳුළු. නෑ ඔයයි මාව තේරුම් ගන්නේ නැත්තේ. කොල්ලා කෙල්ලගේ අත ගලවලා නැගිට යන්න හිතාන. අනේ අයියේ මෙහෙම කරන්න එපා. ඔයා බලාපොරොත්තු වෙන විදිහේ ආදරයක් ඔයාට ලැබෙයි දිනු. ඒත් මට මෙහෙම ආදරේ කරන්න බෑ. අනේ අයියේ ඔයා මාව දාලා යන්නද හදන්නේ? අයියේ. කෙල්ල අතින් කට වහගත්තේ හයියෙන් ඇඬෙයි කියලා බයට. කොල්ලා යන්න ගියේ දිනු දිහා ආයේ වතාවක්වත් නොබලා. කෙල්ල නොකා නොබී තිස්සේ දෙවේල කල්පනා කළේ මොකද්ද උනේ කියලා. නිදෝෂ කෙල්ලට ඇත්තටම ආදරෙයි කියලා කෙල්ල දන්නවා. ඒත් ඒ වගේ ගමනක් යන්න කෙල්ලට හිත දුන්නේ නෑ. අයියෝ ඕක එච්චර ප්‍රශ්නයක්ද මැට්ටි? නිසල් අයියා එක මාත් රූම් ගිහින් තියෙනවා. මේ කාලේ තමන්ගේ කොල්ලා එක රූම් නොගිය කෙල්ලෙක් ඉන්නවද? ඒක සාමාන්‍ය දෙයක් බං. එච්චර හිතන්නේ ඇයි? නිදෝෂ අයියා වුණත් හොඳ කෙනෙක්නේ. ඇයි උඹ කැමති නැත්තේ? මං උඹ වුණා නම් යන්න මීට කලින්. දිනුවගේ හොඳම මිතුරිය සපෝනි hina වුණේ දිනුවට හෙමින් පහරකුත් ගහලා. දිනුව මේ ගැන ගොඩාක් කල්පනා කළා. අන්තිමේදී කෙල්ල සපුනි කිව්ව දේ තේරුම් ගත්තා. ආදරේ කරන කෙනා වෙනුවෙන් නොදී ඉන්න බැරි දෙයක් තියෙනවද? අයියේ. කෙල්ල නිදෝෂට කෝල් කළා. ඒත් ආන්සර් කරන්නේ නෑ. කෙල්ල ඒ හින්දා මැසේජ් කළා. මං ඔයාට පණ වගේ ආදරෙයි අයියේ. ඔයා කැමති දෙයක් කරමු. මට ඔයාව ඕනි අයියේ. කෝල් ආන්සර් නොකළ නිදෝෂ කෙල්ලට රිප්ලයි කරා. එපා දිනු ඔයාගේ අකමැත්තෙන් මට කිසි දෙයක් එපා. ඔයා ඔහොම කියන්නේ මං තරහ වෙන නිසා. නෑ අයියේ නෑ. මං එහෙම හිතලා නෙවෙයි කිව්වේ. මං ඔයාට ආදරෙයි අයියේ. මට ආදරේ වෙනුවෙන් කරන්න බැරි දෙයක් තියෙනවද? නිදෝෂ කෙල්ල එක්ක ආයෙම යාළු වුණා. කෙල්ලට ආදරෙන් කතා කළා. දවසක් කෙල්ල ක්ලාස් කට් කරලා නිදෝෂ එක්ක රූම් ගියා. අවුරුදු 18ක් තිස්සේ රැකගත්ත කෙල්ලගේ පිරිසිදුකම එක මොහොතකින් නැති වෙලා ගියා. ඔයා මාව දාලා යන්නේ නෑ නේද අයියේ? කොල්ලගේ නිරුවත් පපුව උඩ නූල් පොටක්වත් නැතුව වැතිරිලා හිටපු කෙල්ල ඇහුවා. පිස්සුද බබා මොනවද මේ අහන්නේ? මං ආදරේනේ මැනිකට. කොල්ලා කෙල්ලගේ නළලට හාදුවක් දුන්නා. තෝ බැල් මොන ක්‍රමේද ගිය උඹ? මතෝව. කොල්ලගේ අතේ එල්ලලා ආපු කෙල්ලගේ කනට ගහලා කෑ ගැහුවේ වෙන කවුරුත් නෙවෙයි කෙල්ලගේම අයියා විහඟ. අනේ අයියේ අතාරින්න නදෝෂ අයියව අතාරින්න දෙයියනේ. විහඟ හිටියේ නදෝෂට අතින් පයින් පහර දෙමින්. විහඟ හිටියේ යකා ආරූඪ කරගෙන. කෙල්ල කොල්ලාව විහඟගෙන් ගලව ගන්න හැදුවත් ඒකෙන් කෙල්ලටත් පාරවල් වැදුන එකයි වුනේ. අනේ අයියේ එපා නවත්තන්න ඕක. කට වහපන් වරෙන් යන්න. කෙල්ලව ඇදගෙන විහඟ බයික් එකේ ගියේ ඉගිලිලා. කෙල්ලව ගෙදරට අරන් ආව විහඟගේ කටේ සද්දෙට අම්මලත් ආවා මොකද බලන්න. ක්ලාස් යනවා කියලා මේකේ මිනිහලා එක අම්මලත් ඇස් කටේ දාගෙනනේ ඉන්නේ. දැන් මේකකින් වැඩක් නෑ. අර නදෝෂගෙන් එක රූම් ගිහින් ඉද්දි මේකව හම්බුනේ. දෙයියනේ. කමලා විලාප තියද්දී සරත් විහඟට නොදෙවෙනිව කෙල්ලට ගැහුවේ කෙල්ල බිම වැටිලා අඬවනා දෙද්දි. ඒ වෙච්ච සිද්ධියෙන් පස්සේ කෙල්ලට ගෙදරින් එළියට අඩියක් තියන්න ලැබුන්නේ නෑ. කෙල්ල හිටියේ කඳුළු බිබි. ෆෝන් එකත් විහඟ ගත්ත හින්දා නිදෝෂ එක්ක වචනයක් කතා කරන්න කෙල්ලට බැරි වුණා. ඔහොම දවස් ගාණක් කල්පනා කර කර කෙල්ලට වමනෙට ආව හින්දා කෙල්ල දුවලා ඉස්සරහා මිදුලට වමනේ කළා. කමල ඇස් ලොකු කරගෙන කෙල්ල දිහා බැලුවේ.
අනේ මන්දා මට බයයි මහත්තයා. කෙල්ල දැන් දවස් දෙක තුනක්ම ඔහොම ඔක්කාරි කරනවා. මට බය කෙල්ලට. සරත් කමල දිහා බැලුවේ විටකෙල පාරක් ගහලා. පහුවදා කමල කෙල්ලවත් වත්තම් කරගෙන ඉස්පිරිතාලෙට ගියා. මගේ අයියා. කෙල්ල එතකොට අහම්බෙන් දැක්කේ නිදර්ශව. හැබැයි කොල්ලා කෙල්ලව දැක්කේ නැහැ. කෙල්ල අම්මා එක්ක බස් එකේ. කොල්ලා හිටියේ බයික් එකේ තවත් කෙල්ලෙකුත් එක්ක. අනේ අම්මේ. මොකද බන්? කමල සැර කරද්දී කෙල්ල වෙන පාරකට හරවපු බයික් එක දිහා එල්ලිලා බැලුවා. කෙල්ල හිටියේ ඇඬිලා. නා වගේ ඉස්පිරිතාලෙට ගියේ. සුභාරංචියක්. අම්මා කෙනෙක් වෙන්න ඉන්නේ. දොස්තර මහත්තයා කිව්ව දෙයින් කෙල්ලගේ කඳුළු අලුත් වුණා. අම්මා රවල අහක බලාගත්තා. කමලා හිටියේ දිනුව තමන්ගේ දරුවෙක් නොවන ගානට. එහෙම දෙයක් වෙලා නම් දැන් මොනව කරන්නද? ඔන්න ඔය දහජරාව ඇදලා දානවා මිසක්. එහෙම පුළුවන් මුංගේ පවුලට අපි මොකටද කරගහන්නේ? අරුවටම දීලා දැම්මනම් මොකුත් නෑ. යසයි ගමේ උන් මට hina වෙයි. සරත් කේන්තියෙන් කිව්වා. ඒත් අන්තිමේ දෙමහල්ලෝ කතා වෙලා නිදුෂගේ ගෙදර ගියා. යද්දි හිටියේ නිදුෂගේ අම්මා. අපි මේ කාරණාවක් කතා කරගන්න ආවේ. සරත් රවාගෙන අහක බලා ඉද්දී කමල සුහදව කිව්වා. දැන් ඉතින් මේකගෙම කරේ කෙල්ලව කොහොම හරි එල්ලන්න එපැයි. කමල හිතුවා. ඇතුළට ආවනම් අපි මේ ආවේ නිදුෂ පුතාව හම්බෙන්න. පුතා යාළේලා ඉන්න ගෑනු ළමයාගේ දෙමව්පියෝ අපි. නිදුෂගේ අම්මා ඇස් හීන් කරගත්තා. ඒක වෙන්න බෑ. කොල්ලා ගිය සතියේ ගෑණියෙක් ගෙනාවා. දුවේ ඒ කෑ ගැහිල්ලට ඇතුල් කාමරයකින් කෙල්ලෙක් එළියට ආවා. සරත් අඩි හප්පලා කමලටත් රවාන එළියට බැස්සා. උඹලගේ කොල්ලා අපේ කෙල්ලව අනාථ කරලා. දැන් කෙල්ල වඩින්. කමලා කඳුළු පිහදදා එළියට බැස්සා. එතකොටම බයික් එකේ නිදුෂත් ආවා. මොකද්ද පුතේ මේ මිනිස්සු කියන්නේ? ඔබ කෙල්ලෙක්ව අමාරුවේ දැම්මද? නිදුෂ දිනුගේ අම්මලා කලින් දැකලා තියෙනවා. කොල්ලා කලබලයක් නැතුව බයික් එකෙන් බැස්සා. මං නම් කවුරුත් අමාරුවේ දැම්මේ නෑ. ආන්ටිගේ දුවට මම බොක්කෙම ලව් කරේ. ඒත් අර විහංගයා ප්‍රොජෙක්ට් වගේ දාමට ගැහුවේ. මං බලෙන් ඒකේ රූම් එකද කියලා නියු කිව්වේ. අපි හොඳ නැති හින්දානේ මෙච්චර කල් දිනුවා හංගගෙන හිටියේ. දැන් මොකද? මෙන්න මෙහෙ වරෙන් ගෑණියේ. සරත් කේන්තියෙන් කෑ ගැහුවේ කමලට. කමල ඇඬු කඳලින් ගෙදර ආවේ. මොකද උනේ? විහංග ඇහුවා. ඒක ගෑණියෙක් ගෙනල්ලා. සරත් කේන්තියෙන් කිව්වා. කාමරයට වෙලා කතාවට කන් දීපු කෙල්ලගේ පපුව කඩා වැටුණා. දෙයනේ නිදුෂ අයියේ. කෙල්ල බඩට ගෑවේ ඇඬෙද්දී. දැන් මොනවා කරන්නද? බඩ එන්න කලින් වෙන එකෙක්ට හරි දීලා දාමු. කමල බලාගත්තතේ බලාගෙන. අර සෝමයාගේ කොල්ලටවත් ඉන්දකින් අර නෝන්ට නැත්තම් වලව්වේ මහත්තයාට දෙන්නද මේකි? සරත් කෑ ගහද්දී කමල නිහඬ වුණා. අන්තිමේ දිනුව කමලගේ නැන්දෙක්ගේ පුතෙක් වෙච්ච ඒ චමින්ද කියන නෝනලට හරි දීලා සරත් අත පිහද ගන්න කල්පනා කළා. ඔය අතරේ මේ දිනුකණන්ගේ ගෙදර වෙන්න ඇති. මේ ළමයා කමල නැගිට්ටේ නාදුනන තරුණයා දිහා කුහුලෙන් බලලා. මං මේ නිදුෂගේ යාළුවෙක් දිනුජ කියලා. මං ඇතුළට එන්නද? කමල ගේ නිදාගෙන හිටපු සරත්වත් කුරුද්ද ගත්තා. සරත් පුටුවට බර වෙද්දී කොල්ලා නැගිටලා ආයෙම ඉඳගත්තා. මොකද්ද කාරණේ? මං කිව්වා වගේ මං නිදුෂගේ යාළුවෙක්. ටෝමි ගෑරේජ් එක වැඩ කරන්නේ. ඔයගොල්ලෝ කැමති නම් මං කැමති දිනුකණන්ගිව බඳින්න. කමලයි සරතුයි මූණට මූණ බලාගත්තා. කෙල්ලව තැනකට දෙන්න අපි යෝජනා කරලා තියෙන්නේ. සරත් කිව්වා. ඔය ළමයාගේ දෙමව්පියෝ එහෙම? කමල ඇහුවා. මගේ තාත්තා නෑ. අම්මා ඉන්නවා. රට වෙන පවුලක් වෙලා. මං ඉන්නේ කිරි අම්මා එක්ක. වෙන සහෝදරයෝ නෑ. අර දෙනවක පාරේ කොනේම ගෙදර අපේ. කමලගේ ඇස් ලොකු වුණා. ඒ ගෙදර ඇය දැකලා තියෙනවා. ඒ නන්දනීගේ ගෙදර. ඕකි රට ගියාට පස්සේ වෙනම පවුල් වුණා කියන කටකතාව කමලත් දන්නවා. පාරේ අයිනෙම තියෙන ඒ ගෙයි ලොකු වත්තයිත් කමල හොඳටම දැකලා තියෙනවා. කමලට නම් නිදානයක් පෑදුනා වගේ. ඔය ළමයා දන්නව ඇතිනේ අපේ කෙල්ල මේ මං ඔක්කොම දන්නවා ඇන්ටි. ඒ දැනගෙන තමයි මම මේ ආවේ. කෙල්ල කාමරේ ඉඳන් ඔක්කොම අහගෙන. දිනුජව කෙල්ල දන්නවා. නිදුෂ එක්ක දෙතුන් පාරක්ම කෙල්ල කොල්ලව දැකලා තියෙනවා. මට පුළුවන් ද දිනු නංගි එක ටිකක් කතා කරන්න. ආයෙම දෙමහල්ල මූණට මූණ බැලුවා. කෙල්ලේ දිනු කමල අඬ ගහද්දී කෙල්ල ආවා. දිනුජ හිමීට මිදුලට බැස්සේ කෙල්ල එක ටිකක් තනියම කතා කරන්න හිතාන. නංගි ඔයා මාව දන්නව නේද? ඔව්
නිදුෂ අයියා එක්ක ඉන්නව දැකලා තියෙනවා. කෙල්ල හෙමින් කිව්වා. මම මේ ආවේ අයියා අපේ අම්මලාට එහෙම කිව්වේ ඇත්තටමද? කොල්ලා ඔළුවත් අත ගාලා hina වුණා. ඔව් නංගි මං ඉස්සර ඉඳන් ඔයාලට කැමැත්තෙන් හිටියේ. ඒත් නිදුෂ එක්ක ඔයා සෙට් වෙලා හිටපු හින්දා මං ඒක අමතක කරලා හිටියේ. ඒත් දැන් මට chance එකක් තියෙනවනේ. ඒකයි ගෙදරටම ආවේ. අහලා බලන්න. ඔයා මොකද කියන්නේ? කෙල්ල බිම බලාගත්තා. මට නිදුෂ අයියාගෙන් බබෙක් ලැබෙන්න ඉන්නවා. කෙල්ල කිව්වා. මං දන්නවා. කෙල්ල ඇස් ලොකු කරලා බැලුවා. ඔයාලා අම්මලා එදා නිදුෂලාගේ ගෙදර ගියාලුනේ. නිදුෂ තමයි මට කිව්වේ. මං දන්නවා. ඔයා දැන් අසරණ වෙලා කියලා. ඒත් ඒ අසරණකමෙන් ප්‍රයෝජන ගන්න නෙමෙයි මං ආවේ. ඇත්තටම මං ඔයාලට කැමති හින්දා. කෙල්ලට හිතාගන්න බෑ. කොල්ලගේ ඇස්වල තිබුණේ අවංක බවක්. උස හීන්දෑරි කොල්ලෙක්. ඒත් අයියා මං හින්දා කරදරේ වැටෙයි. අයියා ආපහු යන්න මං කැමති නෑ. කෙල්ල ගෙට ගියා. දිනුජ බලා හිටියා. අම්මේ මං එයාට කැමති නෑ. අම්මගේ ගමේ ගෙනාව මං බඳින්නම්. කෙල්ල කිව්වා. කෙල්ල කාමරයට ගිහින් හොඳටම ඇඬුවා. ඒ චමින්ද කියන කෙනාට කෙල්ල කැමති නෑ. ඒත් දිනුජ අහිංසකයි. එයාව අමාරුවේ දාන්න කෙල්ලට හිත දුන්නේ නෑ. දවස් ගෙවිලා ගියා. කෙල්ලගේ කසාදෙත් ලං වුණා. ළඟම කීප දෙනෙක්ට කියලා මගුල ගන්න සරත් කල්පනා කළා. මගුල දවසේ ගෙවල් ළඟ කීප දෙනෙක් කෙල්ලට ඔසරිය ඇන්දුවා. හීන් මාල පොටක් ගෙලට දැම්මා. කොණ්ඩෙට චාම් ස්ටයිල් එකක් දැම්මා. කෙල්ලගේ පුදුම ලස්සනක්. ඉටි රූපේ වගේ. මෙහෙම හැඩ වෙලා යන්න හිටියේ නිදුෂ් එක්කනේ. කෙල්ලගේ හිත ආයෙ පෑරුණා. කාටත් හොරෙන් කෙල්ල කඳුළු පිහද ගත්තා. චමින්ද වගේ මිනිහෙක් එක ගිහින් කොහොම ජීවත් වෙන්නද? කෙල්ල බිම බලාගෙනම හිටියා. කා දිහාවත් බැලුවේ නෑ. පෝරුවේ චාරිත්‍ර තිබුණේ නැහැ. නිකම්ම රෙජිස්ට්‍රාර් කෙනෙක් ගෙන්නලා දෙන්න කසාද බැන්දුවා. කෙල්ල ඒත් නෙමේ චමින්ද දිහා ඇහැක් ඇරලා බැලුවේ. ඒ පැය කීපෙට පස්සේ කමලා කෙල්ලව මගුල් කාර් එකකට නැංගුවා. කෙල්ල අම්මා දිහා වතාවක් බැලුවා. කෙල්ලට ඇඬෙන්න වගේ. ඒත් මොනවා කරන්නද? කමල කෙල්ලගේ නළල සිම්බා. විහඟවත් සරත්වත් කෙල්ලට කතා කරන්න ආවේ නැහැ. කාර් එක හෙමින් යන්න ගත්තා. කෙල්ල චූටි ලෙන්සුවෙන් කඳුළු පිහ දැම්මා. තව කොච්චර වෙලාවක් යනකම් මං දිහා බලන්නේ නැද්ද? දිනුජ කෙල්ල ගැස්සිලා බැලුවා. දිනුජ අයියේ කොල්ලා hina වුණා. චමින්ද කියලා හිතලාද ඔළුවවත් ඉස්සුවේ නැත්තේ? කොල්ලා කියද්දි කෙල්ලට ඇඬුණා. කොල්ලා කෙල්ලව තුරුල් කරගත්තා. අනේ ඇයි මෙහෙම දෙයක් කළේ? මං ආදරේ දිනු ඒකයි. කෙල්ල ඉස්සිලා කොල්ලගේ අහිංසක ඇස් දිහා බැලුවා. ඒත් මං දැන් ඇති. ආය අඬන්න එපා. අපි යන්නේ අලුත් ජීවිතයකට. පරණ දේවල් දැන් අමතක කරන්න. කෙල්ල දිනුජගේ පපුවේ හිස තියාගෙන ඇඬුවා. අම්මා තාත්තවත් කෙල්ලට අන්තිම වෙනකම්ම කිව්වේ නැහැ දිනුජ තමයි මනමාලයා කියලා. පස්සේ තමයි කෙල්ල දැනගත්තේ ඒ දිනුජගේ කීමට කියලා. මොකද එහෙම නොවුනනම් කෙල්ල දිනුජව බඳින්න අකමැති වෙන හින්දා. එදායින් පස්සේ කෙල්ලගේ ජීවිතේ හරි අපූර්වට වෙනස් වුණා. දිනුජ කියන්නේ මහ ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. ඒත් ගැරේජ් එකේ වැඩත් හොඳට කරගෙන කෙල්ලටත් ලැබෙන්න ඉන්න දරු පැටියටත් ආදරෙන් සැලකුවා. කෙල්ල හැමදාමත් හිතුවේ ඒ වගේ පිරිමියෙක්ට තමන් සුදුසු නැහැ කියලාමයි. ඒත් දිනුජගේ ආදරේට කෙල්ලට ලෝභයි. දැන් කෙල්ලත් දිනුජට හරි ආදරෙයි. පහුවෙලා හරි ඒ වගේ ආදරයක් ලබන්න කෙල්ල ගොඩාක් පින්කාර වුණා. හායි කොහොමද ඔයාලා හැමෝටම අද කතාව ගැන ඔයාලට හිතුණ දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා කියන්න. මේ දවස්වල පොඩ්ඩක් බිසි හින්දා නවකතාවක් දෙන්න චුට්ටක් පරක්කු වෙයි. ඒ වුණාට අනිවාර්යයෙන්ම මොනවා හරි channel එකේ අප්ඩේට් කරනවා. ඉතින් හැමදාම දිගටම කතා කියවන්න අපේ channel එකට subscribe කරන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා.